සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ මාසේ ජූනි මාසේ 10 වෙනිදා මෙවර පොසොන් පුර 15 පොහොය දවසේ යෙදලා තියෙනවා. ඒ නිමිත්තෙන් පොසොන් සතියක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ජාතික පොසොන් උත්සවය මිහින්තලය අනුරාධපුරයේ කේන්ද්‍රය කරගෙන පැවැත්වීමට කටයුතු යොදලා තියෙනවා. අනුරාධපුර ජාතික පොසොන් උත්සව කමිටුව මහදිසාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ආයතන පින් කැමැති සියලු දෙනාගේම ආධාර උපකාර ලබාගෙන මේ පුණ්‍ය භූමියට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ පහසුකම් සැලසීමේ ඊටාම අසීරු කාර්යයක යෙදලා ඉන්නවා. පොසොන් පෝයට මාස කිහිපයකට පෙර ඉඳලා ඒ සියලු දෙනාම එකතු වෙලා මහදිසාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස් වෙලා ඒ වගකීම් බෙදා හදාගෙන මේ වන්දනාකරුවන්ගේ පහසුව තකා කොහොමද ක්‍රියා කරන්න ඕනේ කියන කාරණය පිළිබඳව කතා බහ කරනවා. විශේෂයෙන් මේ වන්දනාවට පැමිණෙන අයගෙනුත් වන්දනාකරුවන්ගෙනුත් සදහැවතුන්ගෙනුත් ඉටු විය යුතු කාරණා වගකීම් කීපයක් තියෙනවා. ඒ පිළිබඳව යම් සිහිපත් කිරීමක් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඔබ මේ පුණ්‍ය භූමියට එන්නේ වන්දනාමාන කරන්න, විශේෂයෙන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අප ලැබූ අනූපම දායාදය වූ මේ සද්ධර්මය පරිහරණය කරමින් අපේ නිර්වාණ මාර්ගය සාදා ගැනීමේ අභිලාෂය ඇතුව මේ බුදුන් වැඩිය